හෙලා කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද අපි බලමු මම යුනිවර්සිටි එකේ ඉඳලා සමරන පළවෙනි තයි පොංගල් ෆෙස්ටිවල් එක අපි කොහොමද සමරුවේ කියලා. මේ තියෙන ජනවාරි 15 වෙනිදා ඒ කියන්නේ තයි පොංගල් දවසේ උදේ. ඉතින් බලන්නකෝ ඉර පායලා කොච්චර ලස්සනද කියලා. අපි හොස්ටල් එකේ තයි පොංගල් වලට ලෑස්ති වුණේ 14 වෙනිදා රෑ ඉඳලා. ඉතින් ඒකේ ක්ලිප්ස් ටිකකුත් මම ඔයාලට දාන්නම්. ඔන්න ඉතින් මේ 15 වෙනිදා උදේ අපි ලෑස්ති වුණේ ටැමිල් යාළුවෝ එක්ක මුලින්ම පූජාව තියෙන තැන සරසලා ඉන්න. ඉතින් බලන්නකෝ වීඩියෝ එකේ ඉස්සරහට. මෙතන මේ කරන්නේ ළමයි ගොක්කොල වලින් මේක සරසලා කෝලම් බැඳලා පොංගල් බත් උයන්න තමයි මේ ලෑස්ති වෙන්නේ හැමෝම. ඉතින් මාත් දැන් උදව් වෙන්න තමයි යන්නේ මෙයාලට. ඉතින් ඔයාලා දන්නවනේ ජෙෆ්නා ඇකඩමික් ටිකක් අමාරුයි කියන්න. ඉතින් එහෙම තියෙද්දි මේ වගේ ඉවෙන්ට් එකක් තියනවා කියන්නේ ඇත්තටම ස්ට්‍රෙස් අඩු වෙනවා. ඉතින් මට මාස 2ක් තිස්සේ වීඩියෝ ගේන්න බැරි වුණෙත් මේ හින්දාම තමයි ජෙෆ්නා වල එක්සෑම් තියෙද්දි එක දිගට එක්සෑම් වටනවා ළමයි. ඒ හින්දා තමයි මට වීඩියෝ එකක් උනත් එඩිට් කරලා මේ ගේන්න බැරි වෙන්නේ. කොච්චර වැඩ තිබ්බත් ඉතින් අපි නම් මේ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් අනිවාර්යයෙන් යනවා. මොකද ජෙෆ්නා වල සාමාන්‍යයෙන් අනිත් කැම්පස් වලට සාපේක්ෂව ඉවෙන්ට් අඩුයි. ඉතින් ඒ හින්දා අපි මේ මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් අපි යනවා. එතකොට අපිට ස්ට්‍රෙස් එක හරි අඩු වෙනවා. ඔයා දැනටමත් ජෙෆ්නා යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා නම් කැම්පස් එකට ආවට පස්සේ තියෙන ඉවෙන්ට් ඔක්කොටම යන්න බලන්න ළමයි. මොකද මෙහි කල්චර් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයාලට අලුත් එක්ස්පීරියන්ස් ගොඩාක් ගන්න පුළුවන්.
මම මුලින්ම ජෙෆ්නා යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණාම ළමයි මම නම් ආස වුණේ මෙහි තියෙන කල්චර් එකට ටැමිල් විදියට අඳින්න ටැමිල් කෑම කන්න අන්න ඒ හින්දා තමයි මම කැම්පස් එකට ආස වුණේ. ඉතින් ගොඩක් අය කියන්නේ අපෝ ජෙෆ්නාද එහෙම. ඉතින් ඇවිත් බලන්න ඕනේ මෙතන ඉගෙන ගන්නවා කියන්නේ ඒක වෙනම එකක්. ඔයාලටත් සමහරකට කට්ටිය එහෙම කියන ඇති. ඉතින් ඒවා හිතන්න එපා. ඔයාලා එක හේතුවක් හදාගන්න අනිවාර්යෙන්ම මෙහෙට කැමති වෙන්න. නැත්තම් ඔයාලට අකමැත්තෙන් ඇවිල්ලා ඔයාලට ඉගෙන ගන්න බෑ. එක හේතුවක් හදාගන්න මං වගේ ඉන්න. එතකොට ඔයාලට ආසාවෙන් වැඩ කරන් යන්න පුළුවන්. නැත්තම් ඇකඩමික් අමාරු වුණ ගමන් ඔයාලට එපා වෙයි කැම්පස් එක දාලා යන්න හිතේ. ඒ හින්දා අනිවාර්යෙන්ම එක හේතුවක් හදාගන්න ඉන්න. මම මේ වීඩියෝ දාන්නේ වුණත් ඔයාලට ජෙෆ්නා කොයි වගේද කියලා බලන්න බලලා එන්න. ඒ වගේම මටත් මතක ගොඩක් එකතු කරගෙන මෙතනින් යන දවසට යන්න. කවුරුත් කිව්ව පළියට ජෙෆ්නා ආවට පස්සේ ඔයාලා නෑවිත් ඉන්න එපා. මොකද තව කෙනෙක්ගේ අවස්ථාවක් නේ ඔයාලට මේ හම්බෙන්නේ. ඉතින් බලන්නකො මෙයාලා කෝලම් බැඳලා මේව ලස්සනට සරසලා කරද්දි මට නම් ඇත්තටම ආස හිතුණා මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ විදියට ටැමිල් යාළුවෝ එක්ක එකතු වෙලා මේ විදියට එයාලගේ චාරිත්‍ර කරන මේක ඕගනයිස් කරේ ළමයි මේ 3ST හොස්ටල් එකෙමුයි AC හොස්ටල් එකෙනුයි. මීට අමතරව කැම්පස් එකෙනුත් අය පොංගල් වලට ඉවෙන්ට් ගොඩක් තිබ්බා. මෙයාලා චාරිත්‍ර කරලා පූජාව තියලා අන්තිමේදීම අපෙත් මොට්ටු තියන්න පටන් ගත්තා. මුට්ටු තියලා ඉවරලා අන්තිමේටම හැමෝටම පොංගල් බත් බෙදලා දුන්නා. ඇත්තටම මේ පොංගල් බත් එක ගැන කියන්නම ඕනේ. මේක හැදුවේ අපේ හොස්ටල් එකේම ඉන්න ටැමිල් යාළුවෝ. ඉතින් මාරම රසයි මේක. ඉතින් වීඩියෝ එකේ කලින් කිව්වා වගේ මේ දවස්වල එක්සෑම් තිබ්බ හින්දා අපි පොංගල් බත් කාලි වෙරලා එහෙම රූම් එකට ගියා. ඉතින් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්. බයි.